ඇයි ජේසුනි හොඳ මිනිස්සුන්ට නරක දේවල් වෙන්නේ? ඒක අමාරු ප්‍රශ්නයක් මගේ දරුවා. ඒත් ඒක අහපු එක ගැන සතුටුයි. ගොඩක් වෙලාවට කරුණාවන්ත මිනිස්සු තමයි දුක් විඳින්නේ. ඒක සාධාරණ නැහැ. දෙවියන් කිසිදා වේදනාවෙන් තොර ජීවිතයක් පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒකට තනියම මූණ දෙන්නේ නැහැ. එතකොට කෙනෙක්ට වේදනාවක් දැනෙනකොට දෙවියන් තාම ඉන්නවා. ඔව්. ඔහු බිඳුරු සිත් ඇත්තන්ට සමීපයි. ඔබට ඔහුව දැනෙන්නේ නැති විට පවා. ඔහු සෑම කඳුලක්ම අල්ලාගෙන සිටිනවා. ඔහු වැඩ කරන්නේ ඔබට හානි කරන්නට නොව ඔබව හැඩගස්වා ගන්නයි. කරදර නවත්තන්නේ නැත්තේ ඇයි? මොකද වේදනාව තුලින් තමයි ලස්සන දේවල් එළියට එන්නේ. හරියට තදපස්සකින් මල් හට ගන්නවා වගේ, ගින්දරෙන් රත්තරන් පිරිසිදු කරනවා වගේ. ඒ වගේම මටත් රෙදුනා. මමත් ඇඬුවා. මාව පාවලා දුන්නා. නමුත් ඒ දුක් වේදනාව අවසානයේ නෙවෙයි. ඒක ගැලවීමේම කොටසක්. මගේ දුකේදී ඔහු තවම මාසම ඉන්නවා. ඔව් හැම වෙලාවෙම ඔයත් දවසක කියයි ඔයාගේ සුවවීමේ කතාව. එතකල් ඔයාට රිදෙනකොට මාව තදින් අල්ලගන්න. මොකද දෙවියන් වහන්සේ සමග ගින්න මැදින් ගමන් කරන අය වඩා දීප්තිමත්ව බබලනවා.